ලස්සන කිචන් අයිටම් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා කටහඬේ ප්‍රශ්නයක් දැනෙනවා නම් මුලින්ම මම ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. කාලයත් එක්ක අපේ ආශාවන් වෙනස් වෙනව නේද? තරුණ කාලේ වගේ නෙමෙයි ගෘහණියක් වුණාට පස්සේ අපි වෙනුවෙන් දෙයක් මිලදී ගන්නව වෙනුවට කුස්සිය හැඩ කරන දෙයක් මිලදී ගන්න තරම් අපේ ජීවිතවලින් කාලය පියඹලා ගිහින් කියලා මට දැන් දැනෙනවා. අන්න එහෙම ආසාවෙන් එකතු කරගත්ත සෙරමික් අයිටම් කිහිපයක් ගැන තමයි මම අද ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ. ඉතින් මුලින්ම මම ඔයාලට මෙන්න මේ ලස්සන සෙරමික් කිකිලි හාමිනේ දෙන්න ගැන කියන්නම්. මේකේ එකක් රුපියල් 1950ක් වුණා. ගත්තේ ඇමේසින් හෝම්වෙයා එකෙන්. ඉතින් කුස්සියට ලස්සන ඩෙකෝ අයිටම්ස් ගොඩක් තියෙන තැනක්. ඉතින් බලන්නකො කොච්චර ලස්සන ඩිසයින් එකක්ද කියලා. ක්වොලිටි එකත් ගොඩක් හොඳයි. සෙරමික් නිසා ඉතින් පරිස්සමෙන් පාවිච්චි කරන්න නම් වෙනවා. ඊළඟට මෙන්න මේ මෂ්රූම් එක. ඒකත් ගොඩක් ලස්සනයි. ඒකත් මම මිලදී ගත්තේ ඇමේසින් හෝම්වෙයා එකෙන්ම තමයි. මිල රුපියල් 2190ක් වුණා. ඒක ගොඩක් කියුට් අයිටම් එකක් නිසා මට ඒක ගන්න ආස හිතුණා. ඉතින් කවුන්ටර් টොප් එක ලස්සන කරගන්න මම මේකත් යූස් කරනවා. ඊළඟට මම එකතු කරගත්තේ මෙන්න මේ අයිටම් එක. මේක මම ස්පූන් හෝල්ඩ් එකක් විදියට තමයි යූස් කරන්න හිතාගෙන ඉන්නේ. මේකේ කලර් එක මගේ කවුන්ටර් টොප් එකට හොඳට මැච් වෙනවා කියලා හිතිච්ච නිසා මම ඔන්න එයාවත් එකතු කරගත්තා. මේකත් මම මිලදී ගත්තේ ඇමේසින් හෝම්වෙයා එකෙන්. මිල රුපියල් 4950ක් වුණා. ඊට පස්සේ මම එකතු කරගත්තේ මෙන්න මේ පම්කින් ෂේප් එකේ සෝල්ට් බෝල් එකක්. ඒකත් ගොඩක් ලස්සනයි. හරිම කියුට්. ක්වොලිටි එකත් ගොඩක් හොඳයි. මං ගාව දැන්ට සෝල්ට් බෝල් එකක් තියෙනවා. ඉතින් මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න හිතාගෙන තමයි මම මේක අරගත්තේ. මේකේ කලර් එකයි ක්වොලිටි එකයි ගොඩක් හොඳයි නිසා මම මේකත් මිලදී ගත්තා. මේක මිල රුපියල් 2950ක් වුණා. ඊළඟට මම එකතු කරගත්තේ මෙන්න මේ කියුට් සෙරමික් හෝම් එක. මේක ගොඩාක් ලස්සනයි. මේක ඇතුලේ মালටි කලර්ඩ් ලයිට් පත්තු වෙනවා. ඉතින් ඒ නිසා හවසට හරි රැට හරි පත්තු කරලා තියෙද්දි ඒ ලුක් එක නම් හරිම ලස්සනයි. ඉතින් මේක ගත්තේ ඇමේසින් හෝම්වෙයා එකෙන්. මිල රුපියල් 3250ක් වුණා. මෙන්න මේ සෙරමික් අයිටම් එක නම් ගත්තේ FB page එකකින්. මට මතක හැටියට මේක මිල රුපියල් 2000ක් වුණා. සිම්පල් ලුක් එකයි ලස්සන හින්දා මට ගන්න ආස හිතුණා. මගේ කිචන් එකටත් ගොඩක් ගැලපෙයි කියලා තමයි මම එයාවත් මගේ කිචන් එකට එකතු කරගත්තේ. ඔන්න ලාස් අයිටම් එක තමයි මෙන්න මේ චූටි ඇවකාඩෝ කප් එක. මේක රුපියල් 890ක් වුණා. හැබැයි ඒක මගේ අතින් බිඳුණා. දැන් මේක සිලිකන් ටිකක් ගාලා අලවලා තමයි තියෙන්නේ. සෙරමික් යූස් කරනකොට ඉතින් හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න නම් වෙනවා. ඉතින් මම එයාට ගොඩක් ආස හින්දා සිලිකන් වලින් අලවලා තමයි ආයේ යාව චුට්ටක් එකතු කරලා ගත්තේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මම කිචන් එකට එකතු කරගත්තේ. ඊළඟ වීඩියෝ එකෙන් මේ හැම ඩෙකෝ අයිටම් එකක්ම යූස් කරලා කවුන්ටර් টොප් එක ඇරේන්ජ් කරන වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ලස්සනයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝස් බලලා මට කමෙන්ට් කරන ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.